අයිබෝවන් සුබ දවසක් ඉතින් සියලු දෙනාට ලංකාවේ පාවිච්චි කරපු වාහන ගිය සතියට වඩා මේ සතිය අඩුයිද? මීට සතියකට විතර කලින් අපි දැක්ක වාහන ලිස්ට් එකකුත් දාලා මිල සෝෂල් මීඩියා වල කතා වුණා. හැබැයි ඒ මිලමද දැන් තියෙන්නේ ඊට වඩා තව අඩු වෙලාද? බලන්නකො 2017 ප්‍රීමියෝ සාමාන්‍ය ලක්ෂ 140යි වාගේ කියපුවා දැන් ලක්ෂ 135න් වාගේ මිල දාන්න පටන් අරගෙන තියෙනවා. එතකොට විට්ස් එක සාමාන්‍යයෙන් 2018 වාගේ ලක්ෂ 75න් 76න් දාපුවා තාමත් ඉතින් කිසි වෙනසක් නැතුව ලක්ෂ 75න් 76න් දාන්න පටන් අරන් තියෙනවා. Toyota Aqua සාමාන්‍ය 2012 G grade එකක් වාගේ සාමාන්‍ය ලක්ෂ 68න් විතරනේ දැම්මේ. ඉතින් දැන් සාමාන්‍ය ලක්ෂ 65න් වාගේ දාන්න පටන් අරන් තියෙනවා. Honda Vezel එක සාමාන්‍ය ලක්ෂ 83 විතර ඉඳන් මිල දැම්මා. ඉතින් ඔය ලක්ෂ 100න් විතර දාපුවා තමයි ඔය ගානට අඩුනේ. ඉතින් මේ වෙනකොටත් ගිය සතියේ දාපු මිලටම මේ වෙනකොට දාගෙන යන පටන් අරන් තියෙනවා. ලක්ෂ 83 ඉඳන් 85 වාගේ විතර මිල අතර දාන්න පටන් අරන් තියෙනවා. Honda Vezel 2014. Honda Fit එක 2012 වාගේ සාමාන්‍ය ලක්ෂ 60ට 62ට දැම්මේ. දැන් සාමාන්‍ය ලක්ෂ 59 ඉඳන් දාන්න පටන් අරගෙන තියෙනවා. 2012 Honda Fit එක. Honda Grace එක 2014 වාගේ ලක්ෂ 83න් 85න් වාගෙන දැම්මේ. එතකොට මේ වෙනකොට 2015 ලක්ෂ 82යි 50න් දාන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම බහුතරයක් තාමත් ලක්ෂ 83 85න් උඩ වාගේ දානවා. WagonR 2014 ගැන කතා කරොත් සාමාන්‍ය ලක්ෂ 52 56 අතර වාගේ මිල ගණන් වලට ඔක දැම්මනේ. හැබැයි දැන් ලක්ෂ 49යි 90 ඉඳන් දාන්න පටන් අරගෙන තියෙනවා. Alto 2015 ගැන කතා කරොත් Indian Alto එක ගැන සාමාන්‍ය ලක්ෂ 34 35නේ දාන්නේ. හැබැයි ඉතින් තාමත් ඒ ගණන් වලින් තමයි දාන්නේ. ලක්ෂ 34 ඉඳන් තමයි දාන්න පටන් අරගෙන තියෙන්නේ. Indian Alto 2025 දෙසැම්බර් වල දාපු මිලම තමයි තාමත් යන්නේ. ඒවල ලොකු අඩුවීමක් වෙලා නැහැ. Indian Alto ලක්ෂ 34 ඉඳන්ම තමයි තාමත් දාන්නේ. සමහරු ඉන්නවා 32ට වාගේ දාන අය ඉන්නවා. හැබැයි ඒ වාහන ශනිකව ගන්නවා මිනිස්සු. Japan Alto එක ගැන කතා කරපුවාම සාමාන්‍යයෙන් ලක්ෂ 51 විතර ඉඳන් තමයි මිල දැම්මේ ගිය සතියේ විතර. හැබැයි මේ වෙනකොට ජනවාරි අවසන් වෙනකොටත් සාමාන්‍යයෙන් ලක්ෂ 51 52 ඉඳන් තමයි මිල දාන පටන් අරන් තියෙන්නේ. Panda 2015 ගැන කතා කරොත් සාමාන්‍ය 27 28න් තමයි මිල දැම්මේ. හැබැයි ඉතින් දැනුත් ලක්ෂ 27 ඉඳන් තමයි මිල දාන්න පටන් අරගෙන තියෙන්නේ. එතකොට දැන් අර ගිය සතියට වඩා මේ සතියේ වෙනකොට සමහරක් වාගෙන ලක්ෂයක් දෙකක් අඩු වෙලා තියෙනවා. එතකොට සමහරු ඉන්නවා තව ලක්ෂ 5ක් විතර අඩු කරලා විකුණන අය ඉන්නවා. එතකොට දවසින් දවස සතියෙන් සතිය මේ වාහනවල මිල යම්කිසි අඩුවීමක් තමයි දකින්න තියෙන්නේ. තව දෙයක් තමයි දැන් ලක්ෂ 65ක් විතර දීලා වාහනයක් ගන්න අයිඩියා එකක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනෙක් සාමාන්‍යයෙන් 2015 2018 2012 වාගේ පාවිච්චි කරපු ඒ කියන්නේ අවුරුදු 8ක් 10ක් 12ක් වාගේ පාවිච්චි කරපු පරණ වාහන වලට යනවට වඩා එයාලට පුළුවන් 2023 2025 වාගේ වාහනයකට යන්න. සමහර විට තමන් ගන්න හිටපු වාහනේ නෙමෙයි තමන්ට ගන්න වෙන්නේ. හැබැයි අරගෙන ගරාජ් ගානේ ලත වෙනවට වඩා ඕවා හදන්න කාලය යොදනවට වඩා තව මුදලක් යොදනවට වඩා අලුතෙන් එන වාහනයක් අරගෙන බය නැතුව අවුරුදු ගණක් පදින්න හැකියාව තියෙනවා. ඒක ඉතින් වාහනේ ගන්න කෙනා අනුව තමා තීරණය වෙන්නේ. දැන් 2018 වාගේ විට්ස් එකක් ගන්න හිටපු කෙනෙක් කියන්නකෝ. ඔක තාමත් සමහරු ලක්ෂ 75ට 76ට 80ට දාන අය ඉන්නේ. හැබැයි Yaris S grade එක 2023 එකක් ගන්න පුළුවන් සාමාන්‍ය ලක්ෂ 85 විතර ඉඳන් මිල දාන්න පටන් අරගෙන තියෙනවා. මේමයි. තව තැනක ඕක ලක්ෂ 90ට තියෙනවා. තව තැනක 92ට තියෙනවා. තව තැනක 85ට තියෙනවා. තව තැනක 86ට තියෙනවා. ඒ නිසා අලුත් වාහනයක් ගන්නකොට ටිකක් හොයලා බලපුවාම අර තරගකාරී මිල ගණන් යටතේ තියෙන නිසා ඒ සේල් වලට අනුව වල මිල ගණන් වෙනස් වෙලා තියෙනවා. සාමාන්‍ය 2018 වාගේ වෙසෙල් එකක් දැන් මේ වෙනකොට ලංකාවේ දානවනේ ලක්ෂ 125ට 138ට සමහරු 145ටත් දානවා. හැබැයි 2023 වෙසෙල් දාන්න පටන් අරන් තියෙනවා. Z grade එකම සමහරු ලක්ෂ 156ට දාන්න පටන් අරන් තියෙනවා. එතකොට Honda S grade එක දාන්න පටන් අරන් තියෙනවා ලක්ෂ 163ට. එතකොට හිතන්නකො සාමාන්‍යයෙන් ලක්ෂ 145ක් විතර දීලා 2018 එකක් ගන්නවද? එහෙම නැත්නම් 2023 එකක් ගන්නවද කියලා හිතන්න ඔයාලට අයිතිය තියෙනවා. දැන් WagonR ගන්නකො සාමාන්‍යයෙන් 2018 වාගේ එව්වා ලක්ෂ 66ත් 72ත් අතර මිල ගණන් වලට දාන අය ඉන්නවනේ තාම. එතකොට WagonR 2023 FX Safety එකක් සාමාන්‍ය ලක්ෂ 69 ඉඳන් දාන්න පටන් අරන් තියෙනවා. එතකොට 2025 WagonR Hybrid එක ලක්ෂ 79න් 50න් දාලා තියෙනවා. එතකොට ඔය 2018 වාගේ WagonR එකක් ලක්ෂ 70 ගණක් දීලා ගන්නකොට ඇත්තටම ලක්ෂ 70 ගණන් වලින් 2023 2025 අතර WagonR ගන්න තියෙනවා. ඉතින් ඔව්වල මිල ඒ ග්‍රේඩ් අනුව වෙනස් වෙනවා. Alto Japan එක 2018 වාගේ සාමාන්‍යයෙන් ලක්ෂ 51ත් ලක්ෂ 56ත් අතර වාගේ මිල ගණන් වලටනේ දාන්නේ. එතකොට 2023 තියෙනවා සාමාන්‍යයෙන් Alto Japan එක ලක්ෂ 59න් ලක්ෂ 60න් වාගේ මිල දාන්න පටන් අරන් තියෙනවා. එතකොට ඉතින් ලක්ෂ 59 ඉඳන් ඕවල මිල දාන්න පටන් අරගෙන තියෙනකොට 2018 වාගේ Alto එකක් සාමාන්‍ය ලක්ෂ 50 ගණන් වලින් ගන්නවාට වඩා ඇත්තටම ඉතින් 2023 එකට යන්න පුළුවන් නම් වටිනවා. ඉතින් Spezia 2018 වාගේ සමහරු ලක්ෂ 72 75 අතර වාගේ මිල ගණන් වලට දානවා. එතකොට ඉතින් Spezia Hybrid 2023 වාගේ ලක්ෂ 75න් 76න් දාන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි ඉතින් ඕවල මිල වෙනස් වෙනවා. නමුත් ලක්ෂ 70 ගණන් වලින් 80 ගණන් වලින් මේ වෙනකොට Spezia දාන්න පටන් අරගෙන තියෙනවා. එතකොට ඔන්න ඔහොමයි ජනවාරි අවසාන වෙනකොට වාහනවල මිල
තියෙන්නේ. මේ වාහන මිල ඉදිරියේදී තවත් ස්ථාවර වෙයි කියන එක තමයි හැමෝම කියන්නේ. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම ජය වේවා. සුබ දවසක්.